Hari. ශබ්ද නගල සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් ශබ්ද නගල සාදු කියන්න.
තවතාවක් ශබ්ද නගල සාදු කියන්න. හොඳයි නේද? අද මේ උතුම් වූ පින්බර දවසේ ශ්‍රී මහා දෙවිමුන්ඩලේ දේවාල පින්බිම තුල ඊටාම වටිනා කවිබල දේශනාව ඒ වගේම ලෞතර බුදුහාමුදුරුවන්ගේ උතුම් වූ බණ පදය කවියෙන් අසන වාය කියන අදහසින් තමයි වෙනදා නිවෙස්වල තියෙන නොයෙකුත් වැඩ රාජකාරී පැත්තකට දාලා පින්නති හැම දෙනාම අද මේ දේවාල පින්බිම තුලට දුවගෙන ආවේ. අද මේ වටිනා පින්කම සඳහා බොහොම ගෞරවයෙන් යුතුව අප දෙනවට ආරාධනා කරන්නට යෙදුනේ අපේ ආදරණීය සහන් කපු මහත්තයා. ඒ තරුණ මහත්තයා තමයි අද මේ උතුම් පින්කම සඳහා බොහොම ගෞරවයෙන් යුතුව අප දෙනවට ආරාධනා කරන්නට යෙදුනේ. වසරක් පාසා ශ්‍රී මහා දෙවිමුන්ඩ දේවාල පින්බිමේ සිදු කරන පින්කම් මාලාවල මේ වසරේදී මේ විදිහට මෙවැනි වටිනා පින්කමක් සංවිධානය කරන්නට යෙදුණා. කාල වේලාව ටික යන නිසාවෙන් කාලය අපට වටින නිසාවෙන් අද මේ දේවාල පින්බිම තුල පවත්වනු ලබන යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව මෙතෙන් සිට කවියෙන් ආරම්භ කරනවා. නියනි මහද බුදු කොටියක් අවසන් මොහොතේදී බුදු හිමි වන්දින්නේමි. මතු බුදු සමිදු දකින්නට
පින්වත පංච සීලක ඔබ පිහිටන්න දෙවරක් නමස්කාරය ඔබ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि आदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु
අත්‍රා ගච්ඡන්තු දේව ब्रह्माति माता पितरो पुब्बा चरियाति उच्चरे आहुनेयाच पजाय अनुकंपकाति करगिन तुनुरुवन बेतिबार अभिवंदे कविपद ज्ञान सुपी पुनुसितु मिलिकांदे महामेरे उसट दारू दुख दुख गिनी विंदे अवसर देमापिय पायो लाइवंदे धर्मश्रवणाभिलाषी वासनावंत कारुणिक पिंडतले पिंडतियදී අද මේ දැඩිමුණ්ඩ දේවාල පිම්බිම තුල ඊ타ම වටිනා කවිවල දේශනාවක් ලෞතර බුදුහාමුදුරුවන්ගේ උතුම් වූ බණ පදයක් කවියෙන් අසන වාය කියන අදහසින් තමයි පින්නති හැම දෙනාම දැන් වාඩි වෙලා සිටින්නේ. ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් පරණ පවිත්‍ර වූ
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනයෙන් බුදුදහම දායාද වූ උදේ සවස බණපද අසන උදේ සවස බණපද ඇසෙන අපේ මේ ශ්‍රී ලංකා ධරණි තලාවේ පින්වතුනි මේ වර්තමාන සමාජයේ දෙමාපියන්ට නොසලකන දරුවන් පිළිබඳව අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. අම්මා තාත්තව මහලු මඩම්වලට දමන අම්මා තාත්තව ගෙයි පිළිකන්නට දමන අම්මා තාත්තව මහ පාරට ඇදලා දමන දරුවන් පිළිබඳව මේ වර්තමානයේ අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. පුංචි දරුවාගේ පටන් ගත්තත් අම්මා තාත්තට රවන අම්මා තාත්තට ගහන අම්මා තාත්තට බනින දරුවෝ මේ වර්තමානයේ අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. දෙමාපියන්ට නොසලකන දරුවන් මේ වර්තමානයේ සිටින්නාසේම අම්මට තාත්තට සලකන දරුවෝ අම්මා තාත්තව ඇස් දෙක වගේ රැක බලා ගන්න දරුවෝ අම්මා තාත්තා ළඟ නැතත් ඒ දෙපළ වෙනුවෙන් යුතුයකම් ඉටු කරන දරුවෝ මේ වර්තමානයේ අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. දෙසවන් යොමාගෙන මෙතෙන් සිට අපි කවියෙන් අහලා බලමු ඔබේ අම්මාගේ වටිනාකම ඔබේ තාත්තාගේ වටිනාකම කුමක්ද කියන වග මේ යුගාසන කවි බණ තුළ ඕනෙම දුක්ඛ සංගවාගෙන මාවගේ හිතේ දරුවල්ලාගදී කාදුලක් නොම මගේ පනනු බයි කිය කිය රාත් තරන් පොතේ නැලවූ කාලේ මතකයි මා තියන් හොඳ දරුවෙක් වෙලා ලෝකය දිනෝදාට අම්මා කළා පොතොනේ නෑ පාට ඒ බව මාතක් කරමින් ඔබ හැමදාට වෙනසක් නොකර ඉඳපන් ඔබේ අම්මා
නොබට අම්මා දරය කළා පායන්නට නොදී නිවසට සඳමෙන් පුතේ අම්මා දින එළිය කළා සිරුරේ දුවමලේ ටික කිරි ඕනා පුතේ පපුවට මගේ උණුසුම වැඩි වුණා පොතේ ඉපදුණු දවසේ ඉඳලාම රත් කරන් අවලෝකයක් නැහැ නොබෙහෙර මේ මට පොතේ තරවටු කරත් දිනයක මා නොබට මේ අම්මාගේ තර ආත්නම් නොමැත පුතේ නොබ ඉකි ගසා හඬ ඇහිලා පුතේ සඟවාගත්තේ බෑ කිය කඳුළු නෙතේ ඇටමස් මිදුලේ නාහරද පාලොදු කරන් සෙනෙහස ගියෝ සැරයක පහස අරන් පුදුමයි ඉඳ පොහෙටි අම්මා දුකම දරන් කොහොමද රවන්නේ උත්තම මොහොන බලම් කොහොමද රවන්නේ උත්තම මොහොන බලම් විනයක නොවේ අම්මාස රනවන්නේ ඇඟපත පවා සාවි නැතවර හැලි
ලෝතර බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන්නේ දින්නාහම් වික්ඛවේ න සුප්පතිකාරම් වදාමි මාතුච්ච පිතුච්ච කියන. මහණෙනි මේ ලෝකයේ කළ ගුණ සලකා නිම කරන්නට බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ඔබේ ආදරණීය අම්මයි තාත්තයි. අවුරුදු 100ක් කරමත තබාගෙන ඔබ ඔබේ අම්මට තාත්තට උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න බැහැ කියලායි පිළිතුරු බුද්ධ දේශනාව. ඒ තරම්ම අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ වටිනාකම වැඩි. ලෝතර බුදුහාමුදුරුවෝ පින්වතුනි අම්මව තාත්තව ගෙදර බුදුන්ට සමාන කළේ නිකම් නම් නෙවෙයි. ඒ ගෙදර බුදුන්ට සමාන කළ අම්මා තාත්තව තමයි වර්තමාන සමාජයේ බොහෝ තරුණ දරුවන් මහලු මඩම් වලට මහ පාරවල් වලට ගෙයි පිළිකන්නට ඇදලා නොසලකා හරිනවා. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක පින්තුණි ඔබ දන්නවා නම් කවදාවත් ඔබ ඔබේ අම්මා තාත්තා දිහා රවලවත් බලන එකක් නැහැ. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක පිළිබඳව කියවෙන ඒ වගේම මේ වර්තමාන සමාජයේ පින්නති ඔබ හැම දිනාටම ගැලපෙන අපූර්ව කතාවක් තමයි අද කවි කොට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ කතාව තමයි පින්වතුනි මුගලන් තෙරුන් වහන්සේගේ කතාව. දෙසවන් යොමාගෙන මෙතෙන් සිට අපි කවියෙන් අහලා බලමු අම්මා තාත්තා පිළිබඳ කියවෙන මේ මුගලන් තෙරුන් වහන්සේගේ උතුම් වූ කතා පුවත. මුගලන් සාමිදු පිරිනිවනට වැඩිය විට මහසගරුවන නිත්වනත කාඳුළු කැට දැනගන්නට සියලු දෙවිද ආදුරු පාට ගැටලුවරගෙන යන වාදම් සබාවෙට උදේ සවස බණපද අසන පින්නතිය ඔබ හැම දිනාම දන්නවා ඇති. ඒ වගේම අසා ඇති බුද්ධ ශාසනයේ අගසව් දෙනම අතර ඊ타ම මනරම් වූ මුගලන් තෙරුන් වහන්සේ පිළිබඳව. මේ මුගලන් තෙරුන් වහන්සේ අවසානයේ අපවත් උනේ පින්වතුනි ඊ타ම සෝචනීය විදිහට. උන්වහන්සේ වැනි උත්තරීතර ශ්‍රාවකයන් වහන්සේ නමකට අවසානයේ එහෙම වන්නට හේතුව එදා මේ ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි
මාපුත් මුගලන් තෙරුන් වහන්සේට එබඳු තත්ත්වයක් හිමි වුණේ අතීතයේ පෙර කරපු මහා අකුසල කර්මයක් නිසාවෙන් කියලා. එවිට පින්වත්නි මේ ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට නැවත කියනවා ස්වාමීනි භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේ අපට මේ මුගලන් තෙරුන් වහන්සේගේ අතීත කතාව දේශනා කරන සේක්වා කියලා. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක පිළිබඳ කියවෙන ලෞතර බුදුහාමුදුරුවෝ අපට පහදා දෙන මේ මුගලන් තෙරුන් වහන්සේගේ අතීත කතාව මෙතෙන් සිට අපි කවියෙන් අහලම බලමු. දඹදිව් තනයේ ඈතට යනවා මොඩි පල්පතකට සිත යොමු වෙනවා බලමුද එබිලා වෙනවාද මොනවා තිදෙනෙකු සතුටින් ජීවත් වෙනවා දුටුවම දිනෙතට කඳුළුම කැන්දායි සෝකය දුක හිත පතුලේ රන්දායි මාමිය පවසන් නිමේ හින්දායි නිවසේ මව්පියෝ දෙන්නම අන්දායි නිවසේ මව්පියෝ දෙන්නම අන්දායි. පින්වත්නි මේ මුගලන් තෙරුන් වහන්සේගේ එකම එක ආත්ම භාවයක උන්වහන්සේගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. ඒ අම්මා තාත්තා අන්ධ වුණත් ඒ දෙපළගේ යුතුයකම නම් මේ පුතා පැහැර හැරියේ නැහැ. අර අහිංසක අන්ධ දෙමාපියන් දෙපළට සලකමින් අම්මා තාත්තව ඇස් දෙක වගේ රැක බලා ගනිමින් මේ පුතා ජීවිතේ ගෙවනවා. මෙහෙම කාලයක් සතුටින් ජීවත් වෙනකොට පින්වත්නි දවසක් මේ පුතාගේ අන්ධ ආදරණීය පියාණන් තම පුතාට කතා කරලා එදා මෙන්න මේ වගේ දෙයක් තම පුතාට කියනවා. අපට ලැබේ ඔබගෙන් සනසීම එය සතුටකි ජීවිතයට ආවේ පුතුට ලබා දෙන්නට සනසීම පුතේ අසන්නට සිතුනා මෙහෙම. එදා පින්වත්නි මේ අසරණ අන්ධ පියාණන් පුතාට කතා කරලා කියනවා පුතේ නුඹ හැමදාම අපි දෙන්නාට සලකගෙන ජීවිතේ ගෙවනවා. අපි දෙන්නා නැති වුණ දවසක කවදා හෝ නුඹ තනි වෙනවා. එනිසා අපි දෙන්නා මැරෙන්න කලින්
මේ නිවසට බිරිඳක් කැඳාගෙන එන්න. එදා මේ අන්ධ දෙමාපියන් දෙපළ පින්වතුනි පුතාට එහෙම යෝජනා කළත් මේ පුතාගේ එකම බලාපොරොත්තුව තමයි අර අන්ධ දෙමාපියන් දෙපළව ඇස් දෙක වගේ රැකබලා ගනිමින් ජීවිතය ගෙවන්න. නමුත් මේ අහිංසක දෙමාපියන් දෙපළගේ බලවත් ඉල්ලීම නිසා වෙන්න පින්වතුනි මේ එකම පුතාට සිද්ධ වෙනවා අවසානයේ නිවසට බිරිඳක් කැඳාගෙන එන්න. ඇතිතිත් කාඳුළු සයුරේ දස ආතපීනු ජය කොතනදයි හේතුලින් වට පිටමනු ඉන් පසුතානා සතුටේ ඇසි රෙනසානු වන්දයේ නිවස තුල මං ගලසිනු. එදා පින්වතුනි මේ අහිංසක දෙමාපියන් දෙපළගේ බලවත් ඉල්ලීම නිසා වෙන්න අම්මට තාත්තට සලකපු මේ එකම පුතා නිවසට බිරිඳක් කැඳාගෙන එනවා. දැන් මේ නිවස තුළ පින්වතුනි අර අහිංසක දෙමාපියන් දෙපළයි අර ආදරණීය එකම පුතයි නිවසට අලුතින් ආපු මේ බිරිඳයි බොහොම සතුටින් යුතුව කාලය ගත කරන්නට යෙදුණා. දැන් මේ නිවසට අලුතින් ආපු බිරිඳ පින්වතුනි අර අහිංසක අන්ධ දෙමාපියන් දෙපළට සලකමින් තමන්ගේම අම්මව තාත්තව වගේ රැකබලා ගනිමින් සතුටින් කාලය ගත කරන්නට යෙදුණා. මෙහෙම කාලයක් සතුටින් ජීවත් වෙනකොට මේ සතුටින් හිටපු අම්මටයි තාත්තටයි බොහෝම දුක්මුසු අතීතයක පෙර නිමිති පහළ වෙන්නට පටන් ගන්නවා. අපි වුණත් සතුටින් ඉඳලා ඒ සතුට කඩාගෙන වැටුණහම අපට දැනෙන දුක කොහොමද? ඒ දුක තමයි පින්වතුනි එදා මේ සතුටින් හිටපු අම්මටයි තාත්තටයි උරුමවන්නේ. එදා මේ අන්ධ දෙමාපියන් දෙපළට සලකපු මේ ලේලිය අපි අහලා බලමු පින්වතුනි අවසානයේ තනිවම මොනවාද මේ අම්මා තාත්තා ගැන කල්පනා කරන්නේ කියලා. ආමුත් ගත කරන්නට සතුටින් ජීව මේ උන්දලා අඳුරකී පාවියාව එහෙයින් වැළපෙන්නෙමි මම ඒ බව සිහිව මේ හරි වදයක් මගේ ජීවිතයට ආව. එදා පින්වතුනි මේ දෙමාපියන් දෙපළට සලකපු මේ ලේලිය
අවසානයේ කල්පනා කරනවා මම වැඩකාරියක් වගේ මේ අයට සලකගෙන ජීවිතේ ගෙවනවා. මට බෑ හැමදාම මේ විදිහට කරන්න. මොන් දෙන්නා වනසා දමන්න ඕනි කියලා එදා මේ බිරිඳ කල්පනා කරනවා. එදා එහෙම කල්පනා කරපු මේ බිරිඳ එදායින් පස්සේ නිතරම වාගේ අර අම්මට තාත්තට හිරිහැර කරදර කරන්නට පටන් ගත්තා. ඒ වගේම මේ දෙමාපියන් දෙපළ පිළිබඳව කල කිරණසේ බොරු කියමින් තම ස්වාමියාගේ සිත බිඳින්නට පවා මේ බිරිඳ පටන් ගන්නවා. අම්මා තාත්තා ගැන බිරිඳ මොනවා කීවත් අර අහිංසක දෙමාපියන් දෙපළට සලකපු මේ එකම පුතා පින්නතුනි මුලදී නම් කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. නමුත් මේ කාලයාගේ ඇවෑමෙන් අර අම්මට තාත්තට සලකපු එකම පුතා බිරිඳගේ වචන වලට දෙමාපියන් දෙපළට දොස් පවරන්නට පවා පටන් ගන්නවා. දවසක් මේ බිරිඳ පින්නතුනි තම ස්වාමියාට කතා කරලා මෙන්න මේ වගේ දෙයක් කියනවා. එදා මේ බිරිඳයි ස්වාමියයි අතර මෙන්න මේ වගේ පුංචිම පුංචි සංවාදයක් ඇති වෙනවා. ඔබට විය කියන්නෙමි ඉවසාගෙන උන්නෙමි මට බැහැමෙහි තවත් ඉන්න මගේ නිවසට මම යන්නෙමි මගේ නිවසට මම සතුටුයි ඉවසීමද සෙනෙහස මගේ නේමද අනේ යන්න එපා මෙහෙන් ඔබ නැති ඉව කොහොමද ඔබ නැති ඉව කොහොමද මේකයි හේතුව ඉවත් වෙන්නට ඔබගෙන් මමත් ඔබේ මාපියන් සමගින් මම ඉන්නේ නැහැ තාමත් එන්නේ මේ විසඳුමකට නුඹගේ අදහස පිට කුමක්ද කළ යුතු වන්නේ වහාම කිවමන මට වහාම කිවමන මට පවුනු බැදින දින ඒ බව ඔබ දැනගෙන මේ දෙන්නා අදම ගොසින් කැලේට දමා එනුමන කැලේට දමා එනුමන එදා මේ බිරිඳ පින්නතුනි තම ආදරණීය ස්වාමියාට කියනවා මම වැඩකාරියක් වගේ මේ දෙපළට සලකගෙන ජීවිතේ ගෙවනවා. මට බෑ හැමදාම මේ විදිහට කරන්න.
මොවුන් දෙන්නාගේ ඇස් පේන්නෙත් නැති නිසා කැලයට දාලා එමු කියලා එදා මේ බිරිඳ යෝජනාවක් කරනවා. බිරිඳගේ වචන වලට පින්වතුනි මේ එකම පුතා බොහොම අසරණ වෙනවා. කෙතරම් අසරණ වුණාදයි කිව්වොත් තම ජීවිතයට වඩා ආදරය කළ තමන්ගේ අම්මවයි තාත්තවයි මේ පුතාට අමතක වෙනවා. එදා පින්වතුනි බිරිඳගේ වචන වලට දස මාසයක් කුසේ දරාගෙන වෙලොවට බිහි කළ අම්මා ගැන පෝෂණය කළ තම ආදරණීය පියාණන් ගැන මේ පුතා මෙන්න මේ වගේ තීරණයක් ගන්නවා. එදා හවසම පින්වතුනි ඒ කාලේ මේ වර්තමානයේ වගේ වහන නම් තිබිලා නැහැ. මේ පුතා ළඟ තිබුණේ පින්වතුනි අශ්ව රථයක්. එදා මේ අශ්ව රථේ අරගෙන අම්මා තාත්තා ළඟට ගිහිල්ලා දරු සෙනෙහස පෙන්නලා එදා මේ පුතා මෙන්න මෙහෙම කියනවා. දරු සෙනෙහස පෙන්වාම විමසනවා දැන් මෙහෙම දැන් මම ගමනක් යන්නට එන්නම ඕනි දෙදෙනාම මව්පියසක ගති හංගා නොදත් නිසා ඇතිරංගා පුතුගේ වදන පිළි අරගෙන දෙන්නම රත යට නැංගා කතා බහක් නම් නැතය කීමට මෙය හිරිකිතය මාපියෝ දෙන්නම අරගෙන කැලයට යනවා රථය කැලයට යනවා රථය කළුවර රැපෙත්ද මැදින් කැලයට යනවා අර ආසරණ මාපියන් අරගෙන යනවා කෙරළ නාද මේ විලසට ලකුණු කියනවා දස මාස කුස දරාපු මව් කැලේ ගමනවා තම ආදර පිය
එදා පින්නතුනි මේ බිරිඳගේ පුතාගේ අදහස අර අන්ධ අම්මවයි තාත්තවයි කැලේට දාලා මරලා දමන්න. අම්මා තාත්තව මරන්න පුළුවන් මිහි තලයේ මොන දරුවෙකුටද? ඒක දරා ගන්න බැරි මහා දුක. බිරිඳගේ වචන වලට මේ පුතා පින්නතුනේ අශ්ව රථේ අරගෙන අම්මා තාත්තා ළඟට ගිහිල්ලා කියනවා ගමනක් යන්නට තියෙනවා මා සමග එන්නට කියලා. අම්මවයි තාත්තවයි අශ්ව රථයට නංවාගෙන මේ පුතා මහා කැලේ මැදින් පින්නතුනි දැන් ගමන් කරනවා. ටික දුරක් කැලේ මැදින් ගමන් කරලා මේ පුතා අශ්ව රථේ නවත්තලා කියනවා මෑණියනි පියාණෙනි අප යන මේ මහා කැලේ තුල අපව මරා දමන්නට පල්හොරු රංචුවක් මග බලාගෙන සිටිනවලු. මා ඔවුන් එළවා දමා එළතුරු ඔබ දෙපළ කොහෙවත් යන්නේ නැතුව මේ අශ්ව රථයටම වෙලා සිටින්න කියලා. අම්මවයි තාත්තවයි අශ්ව රථේ තියලා මේ පුතා මහා කැලේ මැදින් පින්නතුනි දැන් පයින් ගමන් කරනවා. ටික දුරක් ගමන් කරලා ටික වෙලාවක් ගියාට පස්සේ මේ පුතා කටහඬ වෙනස් කරලා පල්හොරු විදිහට කෑ ගහනවා මරපියව් කොටපියව් කියලා. කිසිත් නොදන්න මේ අන්ධ අම්මයි තාත්තයි හිතන්නේ පින්නතුනේ පල්හොරු රංචුවක් එනවා අපව මරා දමන්නට කියලා. මරණ බයෙන් වෙවුල වෙවුලා එදා මේ අම්මයි තාත්තයි මහා කැලේ තුල සිටිනවා. තම පුතා මරපියව් කොටපියව් කියලා කෑ ගහන මොහොතේ මේ දෙමාපියන් දෙපළට මතක් වෙන්නේ තමන්ගේ ආදරණීය එකම පුතා. බලන්න පින්නතුනේ මව සෙනෙහස පිය සෙනෙහස කෙතරම්ද කියලා. එදා පල් හොරුන්ගෙන් පුතුට කරදරයක් වේදෝ කියන බය මවෙකුට පියෙකුට දරා ගන්නට බැරි මහා වේදනාවකි මේ අහිංසක අන්ධ අම්මයි තාත්තයි මහා කැලේ තුල හඬ හඬා එදා පුතාට මෙන්න මෙහෙම කියනවා පල්ලුරු
ජීවිතය පෙරා ගනිම් පොතේ නොබගේ ජීවිතය බේරා ගනිම් දෙවියන්ගේ ඥාතිත් දීපුතු වෙත පිහිට පුතුගෙන් ලැබුණේ නැහැ යුතුයකම වෛරය ක්‍රෝධ සිත තුලගෙන තරහෙන් මුගුරෙන් තලනවා මාපියෝ දෙදෙනාට එදා පින්වතුනි මේ පුතා කටහඬ වෙනස් කරලා පල්හොරු විදිහට කෑ ගැහුවා මරපියව් කොටපියව් කියලා. නැවත ටික වෙලාවක් ගියාට පස්සේ මේ පුතා මුගුරක් අරගෙන අර අහිංසක අම්මට තාත්තට හොදටම පහර දෙනවා. පහරේ පිට පහරේ වේදනාවල් නැවත ලැබෙනකොට කිසිත් නොදන්න මේ අම්මයි තාත්තයි නැවතත් හිතන්නේ පල්හොරු රංචුවක් ඇවිදින් ඒ අයට පහර දෙනවා කියලා. එදා පින්වතුනි තම පුතා ආදරණීය අම්මට තාත්තට පහරවල් දෙනකොට නැවතත් මේ අහිංසක අම්මට තාත්තට මතක් වෙන්නේ තමන්ගේ එකම පුතාව. පල්හොරුන්ගෙන් පුතුට කරදරයක් වේදෝ කියන බය අවසාන මොහොතේදීත් මේ අම්මයි තාත්තයි මහා කැලේ තුල හඬ පුතාට එදා මෙන්න මෙහෙම කියනවා. දෙවියන්ගෙන් යාදින් දීපුතු වෙත පිහිට පුතුගෙන් ලැබුණේ නැහැ යුතුයකම ඊට වෛරය ක්‍රෝධ සිත තුලගෙන තරහෙන් මුගුරෙන් තලනවා මාපියෝ දෙදෙනාට පහරේ වේද නාවන් සිත පලාය පුතු වින්දාම දුක ආමතක වෙලාය හැඬුවේ මෙවැනි දේවල් කියා
ජීවිතයක මිහිර නිල් වෙන තෝරා සිරුරට හිමි විය පහර නිල් වෙන තෝරා සිරුරට හිමි විය පහර මුගුරේ පහර ආසරණ තෙල් වෙතට පනී නිල්ලුන සිරුර වේවුලා එක ලෙසට උනී පුතුගේ දැස් ළඟ මේවා හැඩට පෙනී අම්මයි තාත්තයි ඇස් දෙක පියාගනී සිටිමේ පුවත පින්වත් ඔබ ආසාගෙන අන්ද දෙමාපියනගේ හද නතර වින ගුණ නොමදත් පොතා පාපෙක වැටිගෙන තම මව්පියන් මැරුවා පුතෝ කැලේ හිඳ තම මව්පියන් මැරුවා පුතෝ කැලේ හිඳ අනන්තවත් දුක් විඳ විඳ දරුවන් හැදූ අම්මා සමන්ත සක්වල බුදුනොත් අගය කරපු අම්මා දිගන්තයම සුවද කරපු සෙනෙහ කුසුම අම්මා වසන්තයට දරුවන්ගේ ඉරහඳ දෙක අම්මා වසන්තයට දරුවන්ගේ ඉරහඳ දෙක අම්මා
අපට ඉන්නේ එයයි අපේ අම්මා අසන වී පිටව ගියත් නරවනියේ අම්මා දරුවනියේ අම්මා වන ටික දෙසමින් යනවා සමහරු නම් නිදියනවා බන දෙසලා ඇතිද මෙමට හිතෙනවා අර බලන්න සම්බහරු නිදි කිරනවා සම්බහරු නිදි කිරනවා දැන් හැමෝම අපි කවියට සමවැදිලා කවි බණ කියනවා ඔබ කවියට සමවැදිලා නෑ අනිත් පැත්ත හැම පැත්තටම මම ඇල්ලුවා මේක. පාළුව කාන්සිය නිදිමත යන්නත් එක්කලා හැම දිනාම හයියෙන් සාදුකාරයක් දෙන්න බලන්න. හොඳයි පින්වත්නි. එදා මේ බිරිඳගේ වචන වලට අම්මට තාත්තට සලකපු මේ එකම පුතා අම්මවයි තාත්තවයි මහා කැලේ තුල මරා දමනවා. දෙනෙත් අසරණ මේ අම්මයි තාත්තයි පින්වත්නි අර මහා කැලේ තුල සද හටන දෙනෙත් පියාගන්නවා. එදා මේ පුතා කරගත්තේ නිකම් පාප කර්මයක් නෙවෙයි. මහා ආනන්තරී පාප කර්මයක්. ලෝතුරා බුදුහාමුදුරුවෝ පින්වත්නි ඔන්න ඔය විදිහට මේ මුගලන් තෙරුන් වහන්සේගේ අතීත කතාව දේශනා කරලා අවසානයේ පහදා දෙනවා. මුගලන් තෙරුන් වහන්සේ අවසාන භවයේදී උතුම් ඵල ලබා සිටියත් උන්වහන්සේ අවසානයේ තපවත් උනේ හිස පැරිලා. බලන්න පින්වත්නි එවැනි උතුම් ඵල ලබා සිටි ශ්‍රාවකයන් වහන්සේලා පසුපසත් අතීතයේ තමා කරපු මහා අකුසල කර්මය අම්මා තාත්තා මැරූ පාපය අම්මට තාත්තට නොසලකපු පාපය උතුම් ඵල ලබා සිටි ශ්‍රාවකයන් වහන්සේලා පසුපසත් ආවා නම් මේ වර්තමාන සමාජ ජීවත් වන මිනිසුන් වන අපි ගැන පිළිතුරු කවරනම් කතාවක්ද? අම්මා තාත්තා මැරුවත් පාපය පාපයමයි අම්මට තාත්තට නොසලකුවත් පාපය පාපයමයි අම්මා තාත්තා දිහා රවලා බැලුවත් පිළිතුරු පාපය නම් පාපයමයි. ලෞතුරා බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ දින්නාහම් වික්ඛවේ න සුප්පතිකාරම් වදහාමි මාතුච්ච පිතුච්ච කියලා. මහණෙනි මේ ලෝකේ කළගුණ සලකා නිම කරන්නට බැරි දෙන්නෙක් ඉන්නවා.
ඒ තමයි ඔබේ ආදරණීය අම්මයි තාත්තයි. ඔබ අවුරුදු 100ක් කරමත තබාගෙන අම්මව තාත්තට උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න බැහැ කියලායි පින්වතුනි බුද්ධ දේශනාව. ඒ තරම්ම අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ වටිනාකම වැඩි. වර්තමාන සමාජයේ පින්වතුනි කොච්චරනම් තරුණ දරුවෝ සිටිනවද අම්මට තාත්තට නොසලකන. අම්මා තාත්තව මහලු මඩම් වලට මහ පාරවල් වලට ගෙයි පිළිකන්නට ඇදලා දමන. සමහර විට මේ බලාසන මෙතනත් ඇති අම්මා තාත්තට රවන, අම්මා තාත්තට ගහන, අම්මා තාත්තට බනින, අම්මා තාත්තට නොසලකන දරුවෝ. බලාසන මෙතන පමණක් නොවේ පින්වතුනි. උදේ සවස බණපද අසන, උදේ සවස බණපද ඇසෙන අපේ මේ ශ්‍රී ලංකා ධරණි තලාවෙම අපට අසන්නට දකින්නට ලැබෙන්නේ අනන්තවත් අම්මට තාත්තට නොසලකන දරුවන් පිළිබඳවයි. ඔබ මොහොතක් බණ අසනකොට පින්වතුනි සිතන්න, මෙතන අහිංසක අම්මලා තාත්තලා කී දෙනෙක් නම් මේ මොහොතේ වාඩි වෙලා බණ අහනවද? ඒ වාගේම අහිංසක අම්මලා තාත්තලා කී දෙනෙක් නම් මේ මොහොතේ මහලු මඩම් වල මහ පාරවල් වල කඳුළු සලසලා ජීවිතේ ගෙවනවා. මහලු මඩම් වල දුක් විඳින අහිංසක අම්මලා තාත්තලා, මහ පාරේ සිගමන් යදින අහිංසක අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කොච්චරනම් කැපකිරීම කරන්නට ඇතිද? ලෝතුරා බුදුහාමුදුරුවෝ පින්වතුනි අම්මා තාත්තව gedara බුදුන්ට සමාන කළේ නිකම් නම් නෙවෙයි. ඒ gedara බුදුන්ට සමාන කළ අම්මා තාත්තව ආදරයෙන් කරුණාවෙන් දැක බලා ගන්න. අම්මට තාත්තට නොසලකන දරුවන් මේ වර්තමානයේ සිටිනවා සේන පින්වතුනි. අම්මා තාත්තට සලකන දරුවෝ අපට අනන්තවත් අසන්නට දකින්නට ලැබෙනවා. අම්මා තාත්තව ආදරෙන් කරුණාවෙන් දැක බලා ගන්න. අම්මා තාත්තා ළඟ නැතත් ඒ දෙපළ වෙනුවෙන් යුතුයකම් නිතු කරන තරුණ දරුවන් වර්තමානයේ අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. එනිසා පින්වතුනි අම්මා තාත්තා ඔබ ළඟ ඉන්න කාලේ දෙපළට සලකන්න. අම්මා තාත්තා ඔබෙන් ඈතට ගියාට පස්සේ ඔබ මොන පින්කම් කරලා පින් දුන්නත් පින්වතුනි ඒකෙන් කවදාවත් වැඩක් නම් වෙන්නේ නැහැ. ළඟ ඉන්න කාලේ දෙපළට සලකන්න. උතුම් ඵල ලබා සිටි ශ්‍රාවකයන් වහන්සේලා පසුපසක් දෙමාපියන්ට නොසලකපු ප්‍රතිවිපාක ආවා නම් මේ වර්තමාන සමාජ ජීවත් වන මිනිසුන් වන අපි ගැන පින්වතුනි කවරනම් කතාවක්. දස මාසයක් කුසේ දරාගෙන මෙලොවට බිහි කළ අම්මා, පෝෂණය කළ තම ආදරණීය පිනති පියාණන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබත්වා මතු බුදු වේවා කියන ප්‍රාර්ථනාව හදවතේ තබාගෙන හැම දිනාම දෑත් නළලට අරගෙන අපි අපේ අම්මා තාත්තව පුංචිම පුංචි කවි පෙළකින් සිහිපත් කරමු. දසමාසයක් කුසතල
සැප විඳලබගෙන සතුට ලැබගනු පිණිස ආජරාමර සැප එකට මෙත් මුනි සාදුන් හමු වේවා මාතු දිනට මෙත් මුනි සාදුන් හමු වේවා මාතු දිනට මෙත් මුනි සාදුන් හමු වේවා මාතු දිනට ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හොඳයි මනෝනි. අද මේ උතුම් වූ පින්බර දවසේ ශ්‍රී මහා දැඩිමුණ්ඩ දේවාල පින්බිම තුල සිදු කරන්නට යෙදුණු එවාගේම පින්නති ඔබ හැමදෙනා විසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව නිමාවට පත්වන මොහොතේ අපි හැමදෙනා ලබාගත්තා වූ මේ පින් කුසල් දහම් පළමු කොට මේ උතුම් පින්කම සඳහා බොහෝම ගෞරවයෙන් යුතුව අප දෙනමට ආරාධනා කරන්නට යෙදුණු ධර්ම මණ්ඩපයේ බොහොම අලංකාරවත් ලෙස සකසමින් බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුණු ශ්‍රී මහා දැඩිමුණ්ඩ දේවාල පින්බිමේ වැඩ කටයුතු කරමින් සිටින අපේ ආදරණීය සහන් මහත්තයා ඔබ නමින් නම් කියනවා ඇත්තේ කපු මහත්තයා අපේ ආදරණීය තරුණ සහන් මහත්තයාට මේ ලබාගත්තා වූ මේ පින් කුසල් දහම් හේතු වේවා වාසනා වේවා මෙවැනි පින්කම් රටට ජාතියට සම්බුදු ශාසනයට කරන්නට තුනුරුවනේ ආශිර්වාදය සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියා පිසාදු කියා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මේ වටිනා පින්කම සඳහා එය සමග සම්බන්ධ වෙමින් වචනයකින් හෝ උදව් උපකාර කරන්නට යෙදුණු ලොකු කුඩා පින්නති හැම දෙනාටමත් මේ පින් කුසල් දහම් හේතු වාසනා වේවා කියා පිසාදු කියා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දරන ආදරණීය ගාමිණී එදිරිසිංහ මහත්මයාට හා ආදරණීය ධම්මිකා ලියනගේ මහත්මිය ඒ වගේම චන්ද්‍රදාස ආදරණීය මහත්මයා ඒ පින්නති හැම දෙනාට මේ පින් දහම් හේතු වාසනා වේවා ඒ වගේම මේ අය නමින් මේ පරලොව යන්ට යෙදෙන සියලු ඥාතීන්ට මෙපින් දහම් හේතු වාසනා වේවා කියා පිසාදු කියා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ඉනෝකා සුබසිංහ ආදරණීය මහත්මියට
ඒ වගේම එස් ජිනදාස ආදරණීය මහත්මයාට මෙපින් දහම් හේතු වාසනා වේවා. ආදරණීය යස්ස වර්ධන වීරකෝන් පියාණන්ට මෙපින් දහම් හේතු වාසනා වේවා කියා පිසාදු කියා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්නතිය ඔබ හැම දෙනාටම පින්නතිය ඔබ හැම දෙනාගේ අම්මා තාත්තට ඔබ නමින් මිය පරලොව යන්ත යෙදෙන සියලු ඥාතීන්ටත් මෙපින් දහම් හේතු වාසනා වේවා කියා පිසාදු කියා ප්‍රාර්ථනා කරමින් අද මේ වටිනා පින්කම සඳහා වචනයකින් හෝ උදව් උපකාර කරන්නට යෙදුණු ලොකු කුඩා පින්නති හැම දෙනාටමත් මෙපින් දහම් හේතු වාසනා වේවා කියා පිසාදු කියා ප්‍රාර්ථනා කරමින් අවසානයේ අපි මෙපින් දහම් අනුමෝදන් කරමු. මේ ශ්‍රී මහා දෙඩිමුණ්ඩ දේවාල පිම්බිම ආරක්ෂා කරන මේ පිම්බිම තුල වාසය කරන පින්නති හැම දෙනා ආරක්ෂා කරන ගම්වාසී ප්‍රදේශවාසී පින්නති ඔබ හැම දෙනා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අප මේ දෙන පින්පෙත් අරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නමා මහ නිවනින් සැනසේවා කියා පිසාදු කියා ප්‍රාර්ථනා කරමින් මේ දේවාල පිම්බිම තුල දේශනා කරන්නට යෙදුණු පින්නතිය ඔබ හැම දෙනා විසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ යුගාසන කාව්‍ය මේ ධර්ම දේශනාව මේ මොහොතේ මෙතකින් නිමාවට පත් කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡම් වඩ්ඩාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. පින්නති හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. අපේ ගෞරවනීය ආරාධනාවෙන් මේ ස්ථානයට වැඩම කරමින් විගසන කාවමේ ධර්ම දේශනාව සිදු කරපු මේ නිවාසීලා දෙනමට තව চিරාත් කාලයක් මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව চিරාත් කාලයක් මෙවැනි උතුම් කටයුතු කරන්නට මේ නිවාසීලාට නිදුක් නිරෝගී භාවය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ගෞරවපූර්ව ස්තුතිය පුද කරනවා. ඒ වගේම අද මේ උතුම් කටයුත්ත සඳහා අපිට දායකත්වයේ එකතු කරපු ගාමිණී ඉදිරිසිංහ මහත්මයාටත් අපේ පින් එකතු කරනවා. ඒ වගේම ධම්මිකා ලියනගේ මහත්මයාටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඉනෝකා සුබසිංහ මහත්මියටත් ඒ වගේම චන්ද්‍රදාස මහත්මයාටත් මේ කටයුත්තේ පින ඔබතුමන්ලාට හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප්‍රේල් මාසයේ 11 වෙනිදා අලුත් අවුරුදු පෙරහැර උදෑසන 9ට වීදි සංචාරය කරන්නට නියමිතයි. ඒ ගැනත් අපිට විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මෙතනින් නික්ම යන්න එපා අපි ඔබ සැම වෙනුවෙන් සංග්‍රහයක් භුක්ති විඳින්නට සලස්වලා තිබෙනවා. ඒ සංග්‍රහය භුක්ති විඳලා මෙම ස්ථානය සමුගන්නට කියලා අපි ඔබට ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා ශ්‍රී මහා දෙවිමුණ දේවාලය නිර්මාතෘ මහාචාර්ය සමාධි විශ්වනාථ රාජපක්ෂ මහත්මයාව ඉතාමත් ගෞරවයෙන් අපි සිහිපත් කරනවා මේ ගගේ දේවාලය නිර්මාණය කිරීම පිළිබඳව. එහෙමනම් අපි මේ උතුම් යුගාසන කාවමේ ධර්ම දේශනාව නිමාවට පත් කරන්නටයි සූදානම් වෙන්නේ. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණි ඔබ සැම පරිස්සමෙන් අයින් වෙලා ගෙදර යන්න. ඔබ සැමට දලදා හාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.